ඉතින් සමහර විට මේ පාටවල් ලංකාවට අලුතෙන් එනකොට 10000ද 20000ද 30000ට යන්නේ. හැබැයි මේවා ටිකක් කොමන් වෙනකොට ගාන බහිනවා. ඉතින් අලුතෙන්ම ලංකාවට බැංකොක් වලින් ගෙනාවට පස්සේ ගොඩක් අය දන්නේ නැහැ මේ වගේ පැලයක් නඩත්තු කරගන්නේ කොහොමද කියලා. ඉතින් බලන්න කොච්චර ලස්සනද මේ පාටවල්. මේවා තිබ්බහම අර කොළ පාට ඒරියා එක ඔක්කොම හයිලයිට් වෙලා ලස්සනට පේනවා. හැබැයි ඔයා මේ පැලයක් ලංකාවේ පරිසරයට හුරු කරගන්නේ කොහමද? ඉතින් මේකට මතක තියාගන්න ඕන දේ තමයි අපිට ෂේඩ් net එකක් දාලා බැලන්ස් කරගන්න ඕනේ සූර්යාලෝකය. ඊළඟට මේ ඇග්ලොනිමා වර්ගවලට මෙන්න මේ වගේ මේ ගොරෝසු වැල්ලත් එක්ක ඔය කොහු බච්චි පන්නේ වගේ මිශ්‍රණයක් තමයි යන්න ඕනේ. ඕගොල්ලන්ට පරණ වෙච්ච ඔය එළුපෝර පොඩ්ඩක් ඔය ගොඩක් පරණ වෙච්ච ගොම ඒව දැම්මත් ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. පොඩි ප්‍රතිශතයක්. හැබැයි ඊළඟට සාමාන්‍යයෙන් මේවට ඔය ඔස්මොකොට් වල එන් වැඩි පෝර ඕගොල්ලන්ට භාවිතා කරන්න පුළුවන්. ඊළඟට ඕගොල්ලන්ට එන ගැටලුව තමයි දිරිරහණ. ඉතින් අපි මෙතෙන්දී අපි සාමාන්‍ය ගැම්මියක අපේ දිරිරනාශකේ ගහනවා. ඊළඟට කොප වැම්ප් කියලා එහෙම ඕගොල්ලෝ දැකලා ඇති. අන්න ඒ වගේ ඒවා ඕගොල්ලන්ට භාවිතා කරන්න පුළුවන්. ඉතින් තවත් ලස්සනට පාට ගන්න ඕන නම් ඔයාට ඇල්බර්ට් සොලියුෂන් පොඩ්ඩක් ස්ප්‍රේ කරගන්න පුළුවන්. ඉතින් මේවා ඇවිල්ලා ලක්ෂ ගණන් සල්ලි හොයන්න පුළුවන් මල් වගා වර්ග. ඉතින් මේවා නෙමෙයි මල් ලක්ෂ වර්ග 100 ගණනක් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ තායිලන්ඩ් එහෙම ගියොත් දකි හිතා ගන්න බැරි. ඉතින් අපි ලෝක වැඩේ ට්‍රැවල් කරලා මේ නෙලෝ එජ් එක අරගෙන ඇවිල්ලා ඊට පස්සේ ලස්සනට ගාඩන් ඩිසයින් කරන හැටි හැමදේම දන්නවා. ඉතින් ඔයත් කැමතිද මේ දේවල් ඉගෙන ගන්න? මේක ඔයාගේ ගාඩන් එක විතරක් නෙමෙයි ඔයාලා බිස්නස් එකක් විදිහට වුණත් මේකෙන් ඉහළට යන්න පුළුවන්. ඉතින් අපේ ඔන්ලයින්ම වීඩියෝ සීරීස් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට ජොයින් වෙලා ඒකෙන් ඉගෙන ගන්න පුළුවන්. ඊට අමතරව මේකේ ප්‍රැක්ටිකල් සෙෂන් එකකුත් තියෙනවා. ඉතින් මම දාන මේ WhatsApp නම්බර් එකට කතා කරලා ඔයාටත් දැන් ඔන්න ජොයින් වෙන්න අවස්ථාව තියෙනවා.